හායි. මං ගෙනාව ඔයගලන්ට සුපිරිම පොතක්. මට වැඩක් නැහැ කවුරු මට මොනවා කියලා වෙරලා මගේ පේජ් එකට මගේ account එකට එක පිට එක report ගැහුවත් මට ඇත්ත කියන්න වෙනවා. මේ දවස්වල මේ දරුවෝ අතර යන මේ පොත් සමහර පොත් ඇත්තටම හරිනම් ගවර්න්මන්ට් එකෙන් තහනම් කළ යුතු ඒවා. කවුරු හරි කියනවා නම් නෑ පොතක් කියවලා දරුවෙක් මේ වෙන්නේ නැහැ කියලා ওই පාරේ අඩිපාරේ යන්නේ නැහැ කියලා ඔයගලන්ට ගැරන්ටි කරන්න පුළුවන්ද? ඒ කියන එක්කන 100% මේකේ වගකීම ගන්නවද? මං ගෙනාවේ පොත. කස්තුරි සුවඳ ලිවර්සැක් කියලා ෆේක් නමකින් ඉන්නේ. කියන්නේ අට අනුවර්ත නාමයක ලිවර්සැක් කියලා ගහලා තියෙනවා මෙතන 18+ කියලා. 18+ කියලා ගහලා තිබ්බට මේක යන්නේ 18+ කතාවක් නෙවෙයි. මේක යන්නේ 18+ අඩු එකක්. පටන් ගන්න ස්ටාර්ට් එක හැම වෙලාවෙම ස්ටාර්ට් එක මේගොල්ලෝ දෙන්නේ ස්කෝලකින්. මේ ස්කූල් ළමයිව තමයි මේගොල්ලෝ මේ ටාගට් කරගෙන කරන මල විකාරයක් මේක. මට නම් දැක්කම එහෙම තමයි හිතෙන්නේ. අනිත් එක තමයි මේ පොත්වල ස්පෙෂල් ටිකක් තියෙනවා. මේ ගහන සමරිසි පොත්වල මම දැන් කියවන මේ තුන්වෙනි පොතනේ එතකොට වැටෙන්නේ. මොකද මම සේපාලික එක කියවුවා දෙක කියවුවා. මේ වැටෙන්නේ මම කියවන සමරිසි තුන්වෙනි පොත. හරිද? ඒ සමරිසි තුන්වෙනි පොතෙන් මට කියන්න තියෙන්නේ අම්මේ තාත්තේ තමන්ගේ දරුවා ගැන මීට වඩා හිතන්න. මට කවදා හරි දවසක පිරිමි දරුවෙක් ඉපදිච්ච කාලෙක මම හරිම සැක කරයි. මම මගේ දරුවව සැක කරයි. මම හරිම බයෙන් ඉඳී. මගේ දරුවගේ ජෙන්ඩර් එක මොකක් වේද කියන. මොකද මෙතන කොතනකවත් මට තේරෙන්නේ නැති එකම දේ තමයි පටන් ගන්න මේ දරුවෝ ගේ නෙවෙයි. අනිත් එක ෆැමිලි එකෙන් ෆැමිලි එකෙන් දෙන සපෝට් එක. ඉතින් එහෙම කිව්වහම ඔයගොල්ලෝ කොච්චර නෑ කිව්වත් අවුරුදු 16 15 17 18 19 කියන වයසවල් හරියට ඇඩික්ට් වෙනවා. ඇයි කුඩු වැඩිපුරම ගහන්නේ ස්කූල් ළමයි කියන්නේ? ඇයි ගංජා වැඩිපුරම ගහන්නේ ස්කූල් ළමයි කියන්නේ? ඇයි මේගොල්ලෝ ස්කූල් ළමයි විතරක් ටාගට් කරන්නේ? නේ ගහන එකක් කොහොමද ගහලා මරන්නේ? ඇයි ස්කූල් ළමයි? ඒගොල්ලෝ හරි ඉක්මනට මේවා හරියට අල්ල ගන්නවා. ඕකේ හොඳ මේක තමයි Nescafe. Nescafe එකෙත් හරිද? ජපාන්ට Nescafe හඳුන්වලා දෙනකොට ඒගොල්ලෝ පුරුදුල හිටියේ කෝචා චායි බොන්න. එතකොට ඒකත් එක්ක ඒගොල්ලන්ට හරි අමාරු වුණා. කෝපි කියන එක පොවන්න දරුවන්ට. එතකොට ඒගොල්ලෝ හඳුන්වලා දීපු එකක් තමයි ටොෆි එක. කෝෆි ටොෆි කියන එක. ටොෆි කන්නේ කවුද? ඔයා කනවද ටොෆි? මම කනවද ටොෆි? එහෙම ලේසියෙන්. නෑ ටොෆි කන්නේ පොඩි දරුවෝ.